අයිබෝවන් හැමෝටම ඔයාලට ටැටූ ගැන කැමැත්තක් තියෙනවාද? ඔයාලා ටැටූ ගැන හිතන්නේ මොනවද? ඒකට තියෙන පාරම්පරික අරුත, සංස්කෘතික වටිනාකම් සහ ඒ කලාව විඳගන්න ආසද? ඒ වගේම ටැටූ යනු ශරීර මත චිත්‍ර කලාවක් පමණක් නොවේ. ඒ පුද්ගලයාගේ හැඟීම්, අත්දැකීම් සහ සංස්කෘතික උරුමයන් සයිඩ්වර්ක් කරන විශේෂ කලාවක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ අවධානය දිනාගත් අවුරුදු 108ක් වෙලා තාමත් පච්චකොඩ නාට්‍ය කෙනෙක් ගැන. ඉතින් ඔයාලට මේ විශේෂ කලාකාරයේ ජීවිත කතාව, ඇගහන් ටැටූ වල අරුත සහ එකෙන් ලෝකෙට ලැබෙන ආభాසය දැනගන්න ආසයිද? එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පිලිපීනයේ උතුරු කඳුගේ කාලිංග ගෝත්‍රයට අයත් බැටොක් නම් වූ අද්විතීය පච්ච කලාවක් තියෙනවා. කාලිංග වැඩිහිටියන් අතර මෙම පච්ච අදටත් සුලභව දැකිය හැකි. මේවා ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් වන අතර වීරත්වයේ සලකුණක් ලෙස පිරිමි අයත්, අලංකාරයක් ලෙස කාන්තා අයත් මෙම ටැටූ තම ශරීරයේ නිර්මාණය කරගන්නවා. දැන් අපි බලමු අපේ කතාවේ කතානායිකාව වන ඇපෝ හැඩ්හොඩ්ගේ ජීවිතය ගැන. ඇය ජීවත් වෙන්නේ පිලිපීනයේ කොඩිලේරා කඳුකරේ පිහිටි බස්කලන් නම් වූ ඉතා දුරස්ථ දුෂ්කර ගම්මානයක. මේ ගම පිහිටා ඇත්තේ සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා වීමට හැකිවන පරිදි කන්දක් මුදුනේ තමයි. මේ ගමට යාම වන්දනාවක් හා සමානයි. දුෂ්කර කඳුකර මාවත් ඔස්සේ පයින් ගමන් කරන්න ඕනි වුණත් වසරක් පාසා දහස් ගණන් විදේශ සංචාරකයන් ඇය හමුවීමටත් ඇගේ අතින් පච්චයක් කොටා ගැනීමට මේ පැමිණෙන්නේ ඇගේ කලාව සහ ඇගේ කතාව කෙරෙහි ඇති ගෞරවය නිසා. ඇය පිලිපීනයේ බස්කලන් කාලිංගයේ බුද්ධම ජනයාගෙන් පැමිණි අවසන් නබවටොක් සම්ප්‍රදාය කාලිංග පච්චකරුවා හෙවත් පිලිපීනයේ පැරදිම පච්ච කලාකරුවා ලෙස සැලකේ. ඇය 1917 පෙබරවාරි 17 වෙනිදා තමයි උපත ලබන්නේ. ඇයට දැනට වයස අවුරුදු 108ක් විතර වෙනවා. ඇය පවසන පරිදි දැන්ට ඇය අවුරුදු 80ට වැඩි කාලයක් මුස්කලාන් කාලෙන්ගේ බුට්පිට්ටිය ආදිවාසීන් ජනයාගේ හිස් දඩයම්කරුවන් සහ කාන්තාවන්ගේ පච්ච කොටලා තියෙනවලු. පැන්හොට් වයස අවුරුදු 15 තමයි පච්ච කිටීම ආරම්භ කරලා තියෙන්නේ. මෙම ප්‍රදේශයේ දක්ෂ පච්ච කිටීම ශිල්පියෙකු ලෙස සැලකෙන ඇගේ පියාගෙන් තමයි මෙම සම්ප්‍රදායික පච්ච කලාව ඉගෙනගෙන තියෙන්නේ. එම සම්ප්‍රදායේ විශේෂ පච්ච කිටීමේ පරම්පරාවක් ඇති පිරිමින්ට පමණයි එම කලාව ඉගෙන ගැනීමට අවසර ලැබිලා තියෙන්නේ. නමුත් ඇගේ පියා දුටු ඇගේ දක්ෂතාවය නිසා වාර්තාගත කාලිංග ඉතිහාසයේ පළමු වරට පරම්පරාවේ සම්ප්‍රදාය බිඳහෙලා එම සම්ප්‍රදාය පළමු පච්ච කිටීමේ කාන්තාව දැයිවිය. ඇගේ පච්ච කිටීම සුවිශේෂ ක්‍රමයක් තින් තට්ටු කිරීම ක්‍රමයයි. මේ සඳහා භාවිතා කරන්නේ දොඩම් ගසක කටුවක් සහ අඟුරු හා ජලය මිශ්‍ර කර සාදාගත් තීන්තයි. ඇය පච්ච කිටීමේදී වේදනාව නොපෙන්වීමට උත්සාහ කළ යුතු බවට විශ්වාසයක් තිබෙනවා. වේදනාව පෙන්වුවොත් ඇය වඩාත් තදින් කටුවෙන් පහර දෙන බව කියවෙනවා. ඒ වගේම ඇය නිර්මාණය කරන සෑම නිර්මාණයකටම ලැබවටොක් සංස්කෘතියට අයත් විශේෂ සංඛ්‍යාත්මක අර්ථයක් අඩංගුවේ. උදාහරණයක් ලෙස සතුරෙකු මරා දැමූ රණශූරයෙකු සටනින් ආපසු පැමිණි පසු රාජාලිකගේ රූපයක් සහිත පච්චයක් ගසනු ලැබේ. ඇය විවාහයෙන් නොසිටියා. මෙම පාරම්පරික සම්ප්‍රදායික කලාව ඉදිරියට ගෙන යාමට සහ රැක ගැනීමට මේ කලාව අලුත් කාලිංග පරම්පරාවටයි කියලා දෙනවා. ඇපුවන් හොඩ් යනු නවීන ලෝකයේ නොනැසී පවතින පුරාණ කලාවක සංස්කෘතියකි. ඇගේ කතාව අපට පෙන්වා දෙන්න සංස්කෘතිය රැක ගැනීමට ඇති කැපවීම කොතරම් බලවත්ද යන්න. ඉතින් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්න.